Hello guys, welcome back to my channel. ඉතින් ඔන්න අද තවත් ලස්සන තැනක් බලන්න තමයි මම ඔයාලව එක්කන් යන්න හදන්නේ. එන්න එහෙනම් අපි යමු ඒ කොහෙද කියලා බලන්න. මම අද ඔයාලව එක්කන් යන්න හදන්නේ ලංකාවේ ලස්සනම ගල්ලෙන් විහාරයක් වෙන පිළිකුත්තුව රජමහා විහාරයට. මේ පිළිකුත්තුව රජමහා විහාරය පිහිටලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. ඔයාලට ගම්පහ කිරිඳිවැල බස් මාර්ගයේ යක්කලහන්දියෙන් කිලෝමීටර් 3ක් විතර ගියාම මේ විහාරස්ථානයට ඉක්මනට ළඟා වෙන්න පුළුවන්. අපිට මේ ගමනට ගත වුණේ විනාඩි 30ත් 45ත් අතර පොඩි කාලයක්. අපි දැන් පිළිකුත්තුව රජමහා විහාරස්ථානයේ ළඟටම වගේ ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති මේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානයට යන පාර දෙපැත්ත. ඇත්තටම හරිම ලස්සනයි. කොළම කොළ පාට පරිසරයක් තමයි එයාවට තියෙන්නේ. ඔයාලට ඉස්සරහින් පේනවා පිළිකුත්තුව රජමහා විහාරස්ථානය. අපි දැන් ඇවිත් ඉන්නේ පිළිකුත්තුව රජමහා විහාරයට. මේ පිළිකුත්තුව රජමහා විහාරයට උතුරින් පාරණි විහාරය සහ කඳුවැටියත්, දකුණින් වලගම්බ රජමහා විහාරයත්, නැගෙනහිරින් මාලිකා තැන්න ඓතිහාසික පුදබිමත් පිහිටලා තියෙනවා. මේ පිළිකුත්තුව රජමහා විහාරස්ථානය අක්කර 250ක් තරම් භූමි භාගයක පැතිරී තිබෙනවා. එයින් අක්කර 52ක් පමණ රජමහා විහාරය සතුවත් ඉතිරි භූමි ප්‍රමාණය තිබෙන ස්මාරක පමණක්ද මේ විහාරයට අයත්ව පවතිනවා. ශ්‍රී ලංකාවේ වැඩිම ලෙන් සහිත විහාරස්ථාන වලින් එකක් තමයි මේ පිළිකුත්තුව රජමහා විහාරය. ඒ වගේම බස්නාහිර පළාතේ විශාලතම ලෙන් සංකීර්ණය සහිත රජමහා විහාරයත් මේ පිළිකුත්තුව රජමහා විහාරයයි. මේ පිළිකුත්තුව රජමහා විහාරය දේවනපියතිස්ස රජ සමයේ ආරණ්‍යයක් බවට පැවති බව කියවෙනවා. ඒ වගේම වලගම්බා රජුට ආරක්ෂාව සැලසූ ස්ථානයක් බවත් පැවසෙනවා. මේ පිළිකුත්තුව රජමහා විහාරයට පිළිකුත්තුව කියලා නම ලැබිලා තියෙන්නේ ක්‍රිස්තපූර්ව පළවෙනි සියවසේදී මේ පිළිකුත්තුව භූමිය සහ ඒ අවට වනපියස්වල වලගම්බා රජුරුව හැංගිලා ඉඳලා නැවතත් අනුරාධපුර රාජධානියේ රජු වුණු බවට ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. ඒ සැඟවිලා හිටපු රාජකීයන්ගේ රාජාභරණ සැඟවු නිසා පිළිකුත්තුව කියන නාමය ලැබුණා කියලා තමයි කියන්නේ. ඒ වගේම තවත් එක් මතයක් තියෙනවා ඒ සැඟවී සිටපු රාජකීයන්ට ඇඳුම් පිළිසැපයූ ගම මේ පිළිකුත්තුව කියලා හැඳින්වපු බවට. ඔයාලට මේ පේන්නේ පිළිකුත්තුව කන්ද මුදුනට යන්න තියෙන පාර. ඒ වගේම මේක ඉතාමත් ස්වභාවික විදිහට තමයි හදලා තියෙන්නේ. කොන්ක්‍රීට් පඩිපෙලක් නෙවෙයි මේකට යන්න හදලා තියෙන්නේ ස්වභාවික පාරක්. ඒ කාලේ ඉඳලම මේ කඳ මුදුනට යන්න භාවිතා කරලා තියෙන්නේ මේ පාර. මේ පඩිපෙළ දිගේ කන්ද මුදුනට යන්න විනාඩි 20ක් 30ක් අතර කාලයක් ගත වෙනවා. මේක ස්වභාවික ගල් පඩිපෙළක් නිසා උඩට යන්න ටිකක් අමාරු වුණත් උඩට ගියාට පස්සේ දකින්න හම්බෙන view එක අදාහ ගන්න බැරි තරමට ලස්සනයි. මේ කන්ද මුදුනේ ඉඳලා බලපුවම කොළඹ නගරයේ ගොඩනැගිලි පවා ඔයාලට මෙතන ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ පිළිකුත්තුව රජමහා විහාරය ගැන. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ටටා බයි.